අයිබෝන් අපි අද මේ වීඩියෝ එකේදී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපේ කාබනික රසායනයේ අවසාන ප්‍රතික්‍රියා ටිකේ තමයි ඇනිලීන් කියන කෙනා සහ ඩයිසෝනියම් ලවණ පිළිබඳව. අපි ඉස්සෙල්ලා බලමු ඇනිලීන් කියන්නේ කාටද කියලා. ඇනිලීන් කියලා කියන්නේ බෙන්සීන් යෂ්ටියට NH2 කාණ්ඩයක් බැඳලා හැදෙන කාබනික සංයෝගයක්. මෙයා ප්‍රාථමික ඇමීනියක්. හැබැයි මෙයා ඇරෝමැටික් ඇමීනියක් විදිහටයි අපි හඳුනාගත යුතු වෙන්නේ. මේ ඇනිලීන් කියන කෙනා හදන්නේ මෙන්න මෙහෙමයි. ඒ තමයි නයිට්‍රෝබෙන්සීන්. අපි දන්නවා බෙන්සීන් කියන කෙනාට NO2 කාණ්ඩයක් බැඳුනහම අපි යට කියන නයිට්‍රෝබෙන්සීන් කියලා. මෙන්න මේ නයිට්‍රෝබෙන්සීන් කියන කෙනාට පළවෙනි පියවරේදී මම දාන්න ඕන SN සාන්ද්‍ර HCl. ඒ කියන්නේ ටින් කියන කෙනා සහ සාන්ද්‍ර HCl දාලා දෙවෙනියට මම දාන්න ඕන මේකට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියන කෙනා. එතකොට මේ නයිට්‍රෝබෙන්සීන් කියන කෙනා පත් වෙනවා ඇනිලීන් කියන කෙනා බවට. NH2 කාණ්ඩයක් බවට මෙයා පත් වෙනවා. එතකොට දැන් කවුරු හරි කෙනෙක් අහුවොත් බෙන්සීන් කියන කෙනා පාවිච්චි කළා කොහොමද අපි ඇනිලීන් හදන්නේ කියලා. අපි බෙන්සීන් වලින් ඉස්සලා නයිට්‍රෝබෙන්සීන් කියන කෙනාව හදා ගන්න ඕන. බෙන්සීන් කියන කෙනා පාවිච්චි කළා යාගේ නයිට්‍රෝබෙන්සීන් කියන කෙනා හදන්න නම් අපි හැමෝම දන්නවා මේකට දාන්න ඕන සාන්ද්‍ර HNO3 සාන්ද්‍ර H2SO4 දාලා ඉවරලා සෙල්සියස් අංශක 50ක විතර උෂ්ණත්වයකට මෙයා රත් කරන්න ඕන. හරි. ඒ නිසා මතක තියාගන්න ඇනිලීන් ඉපදවන එක ක්‍රමයයි අපි ඉගෙන ගන්න. ඒ තමයි බෙන්සීන් කියන කෙනාගෙන් නයිට්‍රෝබෙන්සීන් හදලා ඒ නයිට්‍රෝබෙන්සීන් කියන කෙනාට SN සාන්ද්‍ර HCl දාලා දෙවෙනි පියවරේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දාපුවාම මේ හැදෙන නයිට්‍රෝබෙන්සීන් කියන කෙනා ඇනිලීන් කියන කෙනා බවට පරිවර්තනය කරගන්න පුළුවන්. හරි. අපි දන්නවා ඇනිලීන් කියන කෙනා ගෙදී බෙන්සීන් යෂ්ටිය සක්‍රිය වෙලායි තියෙන්නේ. NH2 නයිට්‍රජන් කියන කෙනා මත එක සැර ඉලෙක්ට්‍රෝන යුගලයක් තියෙනවා. මේ නයිට්‍රජන් මත පවතින එක සැර ඉලෙක්ට්‍රෝන යුගලය බෙන්සීන් යෂ්ටිය වෙතට ලබා දීලා ඊට සම්ප්‍රයුක්ත වී හදන්න පුළුවන්. ඒ නිසා හොඳට මතක තියාගන්න බෙන්සීන් ඇනිලීන් වල පවතින බෙන්සීන් යෂ්ටිය සක්‍රිය වෙලායි තියෙන්නේ. අපි දන්නවා බෙන්සීන් වලට අදාළ ඒකාදේශිත ව්‍යුත්පන්න වලදී එයා සක්‍රීය වෙලා තියෙනවා නම් එයා පෙන්눔 කරන්නේ ඕතොපැරා යොමුකාරී ලක්ෂණ. ඒ නිසා මතක තියාගන්න ඕන ඇනිලීන් කියන කෙනා සක්‍රීය වෙච්ච කෙනෙක්. මෙයා ඊළඟට සම්බන්ධ වෙන ඉලෙක්ට්‍රෝෆිලිකය සම්බන්ධ කරගන්නේ එක්ක ඕතෝ ස්ථාන දෙකකින් එක තැනකට එහෙම නැත්නම් පැරාජ් ස්ථානයකට. හරි. මෙන්න මේක මෙයාලා නිතර MCQ වලට අහන ප්‍රශ්නයක්. ඒ තමයි ෆීනෝල් කියන කෙනාගේ සහ ඇනිලීන් කියන කෙනාගේ ෆීනෝල් සහ ඇනිලීන් වල සක්‍රියන ප්‍රබලතාවය කොහොමද වෙනස් වෙන්නේ කියන කාරණා. මෙන්න ෆීනෝල් OH කාණ්ඩයක් සම්බන්ධ වෙලා තියෙන මෙන්න ඇනිලීන් NH2 කාණ්ඩයක් සම්බන්ධ වෙලා තියෙනවා. හරි. මේ දෙන්නගෙම නයිට්‍රජන් කියන කෙනා මතත් එක සැර යුගලයක් තියෙනවා. ඔක්සිජන් මතත් එක සැර ඉලෙක්ට්‍රෝන යුගලයක් තියෙනවා. එහෙනම් මේකෙදිත් මේක සැර ඉලෙක්ට්‍රෝන යුගලය බෙන්සීන් වලට ලබා දෙනවා. ඇනිලීන් වලදීත් නයිට්‍රජන් මත පවතින එක සැර ඉලෙක්ට්‍රෝන යුගලය බෙන්සීන් වලට ලබා දෙනවා. එහෙනම් මේ විදිහට මේක සැර යුගලය බෙන්සීන් වලට ලබා දෙන නිසා තමයි මේ ඇනිලීන් සහ ෆීනෝල් කියන දෙන සක්‍රිය වෙලා තියෙනවා කියලා අපි හඳුන්වන්නේ. හැබැයි මේ දෙන්නගේ සක්‍රියන ස්වභාවය එක සමාන වෙන්නේ නැහැ. සක්‍රියන ප්‍රබලතාවය එක සමාන වෙන්නේ නැහැ. සක්‍රියන ප්‍රබලතාවය වෙනස් වෙන්න හේතුවක් තියෙනවා. ඒකට හේතුව මේකයි. මෙතන තියෙන ඔක්සිජන් කියන කෙනාගේ විදුරණතාවය 3.5යි, නයිට්‍රජන් වල විදුරණතාවය 3යි. මෙතන තියෙන කාබන් පරමාණුවක් විදුරණතාවය 2.5යි. මෙතන තියෙන කාබන් විදුරණතාවය 2.5යි. එහෙනම් අපිට පැහැදිලිව පේනවා නයිට්‍රජන් කියන කෙනා මෙහි තියෙන ඉලෙක්ට්‍රෝන අදිනවා. මොකද මෙයාගේ 2.5යි මෙහි 3යි. ඔක්සිජන් කියන කෙනා මේ පැත්තෙන් අදිනවා. හරිද? හැබැයි මෙයාගේ විදුරණතාවය 3යි. එතකොට මේ දෙන්න අතර විදුරණතාවය නිසා 2.5යි. මෙයාගේ 3.5යි මෙයා 2.5යි. එහෙනම් මේ දෙන්න අතර විදුරණතාව වෙනස එකක් වෙනවා. එහෙනම් විදුරණතාව වෙනස වැඩි. මෙන්න මේ අවස්ථාවේ නිසා මෙන්න මෙතන තමයි වැඩිපුර බෙන්සීන්ගේ ඉලෙක්ට්‍රෝන එළියට ඇදෙන්නේ. එහෙනම් මෙහෙන් ඉලෙක්ට්‍රෝන ඇදලා එක සැර යුගලය ලබා දෙනවා. මෙහෙනුත් ඉලෙක්ට්‍රෝන ඇදලා එක සැර ඉලෙක්ට්‍රෝන යුගලය ලබා දෙනවා. නමුත් උඩට එහෙම නැත්නම් මේ බෙන්සීන් වලට සම්බන්ධ වෙලා තියෙන මේ නයිට්‍රජන් සහ ඔක්සිජන් පරමාණු දෙක සංසන්දනය කරොත් වැඩිපුර එළියට ඉලෙක්ට්‍රෝන ඇදීමක් සිදු කරන්නේ ඔක්සිජන් මගින්. ඒ නිසා ඔක්සිජන් කියන කෙනා වැඩිපුර ඉලෙක්ට්‍රෝන ඇදලා එක සැර යුගලයක් ලබා දෙනවා. මෙයා අඩුවෙන් ඉලෙක්ට්‍රෝන ඇදලා එක සැර ඉලෙක්ට්‍රෝන යුගලය ලබා දෙනවා. ඒ නිසා මේ දෙන සංසන්දනය කරොත් OH කාණ්ඩය සහ NH2 කාණ්ඩ කියන දෙක බැඳීම හේතුවෙන් බෙන්සීන් කියන කෙනාගේ ඉලෙක්ට්‍රෝන ඝනත්වය වැඩි වෙන්නේ ෆීනෝල් වලට වඩා ඇනිලීන් කියන කෙනාගේ. හරි. මම හිතන්නේ පැහැදිලි ඇති. ඒකට අපි උදාහරණයක් කිව්වොත් එහෙම අපි තුමු මේක සැර ඉලෙක්ට්‍රෝන යුගලයක් කියලා කියන රුපියල් 100ක් දෙනවා වගේ. එහෙනම් මෙයා රුපියල් 100ක් දෙනවා, මෙයාත් රුපියල් 100ක් දෙනවා. හැබැයි මෙයා ඒ රුපියල් 100 දීලා ඉවරලා රුපියල් 20ක් එළියට අදිනකොට මෙයා රුපියල් 30ක් එළියට අදිනවා. එතකොට 100ක් දීලා 30ක් ගත්තා. එතකොට මෙයා ගාව 70යි තියෙන්නේ. මෙයා 100ක් දීලා 20ක් ගත්තා. එතකොට මෙයා ගාව 80ක් ඉතුරු වෙලා තියෙනවා. ඒ නිසා මේ දෙන සංසන්දනය කරොත් මේ දෙනගේ සක්‍රියන ප්‍රබලතාවයේ සාපේක්ෂව වැඩි වෙලා තියෙන්නේ ඇනිලීන් කියන කෙනාගේ. හරි. ඊට පස්සේ අපි බලමු මේ ඇනිලීන් කියන කෙනා සිදු කරන ප්‍රතික්‍රියා මොනවද කියලා. මෙයාට අදාළව ප්‍රතික්‍රියා තුනක් අපිට කතා කරන්න තියෙනවා. මෙන්න ඇනිලීන් කියන කෙනා තියෙන පළවෙනි ප්‍රතික්‍රියාව තමයි සෝඩියම් නයිට්‍රයිට් HCl කියන කෙනා දාලා උෂ්ණත්වයේ සෙල්සියස් අංශක 10ට වඩා වැඩි උෂ්ණත්වයක් තිබ්බොත් අපි හිතමු 10ක් කියලා ඉවරලා
10ට වඩා වැඩි උෂ්ණත්වයක් එහෙම නැත්නම් 10ක් තිබ්බොත් මේ NH2 කියන එක නම පත් වෙනවා කෙලින්ම ෆීනෝල් කියන එක නම බවට. ඒක අපි මීට කලින් කතා කරපු එක. හැබැයි මේ උෂ්ණත්වයේ සෙල්සියස් අංශක 10ට වඩා අඩු වගයක්. ඒ කියන්නේ සෙල්සියස් අංශක 5ක වගේ අගයක් තියාගත්තොත් සෝඩියම් නයිට්‍රයිට් HCl කියන එක නා දාලා උෂ්ණත්වයේ සෙල්සියස් 5ක තියාගත්තොත් ප්‍රතිඵල විදිහට හැදෙන්නේ ඩයිසෝනියම් ලවණය. N2+ කියන කෙනා. මෙතන HCl කියන එක නා දාන්න නිසා මට N2+ Cl- කියලා ලියන්න පුළුවන් කියන ඩයිසෝනියම් ක්ලෝරයිඩය ලැබෙනවා. හරි. මෙයාගේ ඉලෙක්ට්‍රෝෆිලික ආදේශ ප්‍රතික්‍රියාවක් කතා කරොත් මට මේකට දාන්න පුළුවන් Br2 කියන කෙනා. අපි දැක්කා ෆීනෝල් කියන කෙනාට Br2 දාපුවාම ඕතොපැරා ස්ථාන තුනටම Br පරමාණු 3ක් සම්බන්ධ වෙලා සුදු පාට අවක්ෂේපයක් ලැබුණා. ඒ දේ මෙතෙන්ට සිද්ධ වෙනවා. මෙන්න ඇනිලින් කියන කෙනා තියෙනවා. මේ ඇනිලින් වලට අපි Br2 කියන කෙනා එකතු කරොත් එහෙම ඉලෙක්ට්‍රෝෆිලික ආදේශ ප්‍රතික්‍රියාවක් සිදු වෙලා ඕතෝ ස්ථාන දෙකටයි පැරා ස්ථානයටයි Br පරමාණු 3ක් සම්බන්ධ වෙනවා. එහෙනම් මෙතෙන්ට Br එක්කෙනයි මෙතනට Br එක්කෙනයි මෙතනට Br එක්කෙනයි. හරි. මෙයා සුදු පාට අවක්ෂේපයක්. එහෙනම් දැන් ඔයාලට පැහැදිලි ඇති සාමාන්‍ය බෙන්සීන් යෂ්ටියට අපි Br2 ආදේශ කරගන්න නම් Br2 කියන එක නා යකඩ එහෙම නැත්නම් FeCl3 FeBr3 එහෙම නැත්නම් ඇලුමිනියම් ක්ලෝරයිඩ් වගේ උත්ප්‍රේරකයක් එක දානවා. නමුත් මෙතන කිසිදු උත්ප්‍රේරකයක් ඕන වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි සාමාන්‍ය බෙන්සීන් වලට වඩා ඇනිලින් වලදී බෙන්සීන් සක්‍රිය වෙලා තියෙන නිසා. මෙයා කැමති ඉලෙක්ට්‍රෝෆිලික ආදේශ ප්‍රතික්‍රියා සිදු කරා. මෙයා කොච්චර කැමතිද කියලා කියනවා නම් Br2 නිකන් දාපුවම Br පරමාණු 3 ඕතොපැරා ස්ථාන වලට ආදේශනයක සිද්ධ වෙනවා. හරි. එහෙනම් මේ ටික තමයි ඇනිලින් කියන කෙනා යටතේ අපිට ඉගෙන ගන්න තියෙන ප්‍රතික්‍රියා ටික වෙන්නේ. හරි. එහෙනම් මතක් කරගත්තොත් ඇනිලින් කියන කෙනා සිසිල් තනුක HNO2 එක සෙල්සියස් 10ක උෂ්ණත්වයේ තිබ්බොත් අපි එයා හදාගන්න තමයි සෝඩියම් නයිට්‍රේට් සහ HCl කියන ඒවා දාලා තියෙන්නේ. මේක දැම්මොත් ෆීනෝල් කියන කෙනා හදාගන්න පුළුවන්. මේ ඇනිලින් කියන කෙනාට සෝඩියම් නයිට්‍රේට් HCl දාලා උෂ්ණත්වයේ සාපේක්ෂව අඩු වගේක තියාගත්තොත් ඩයිසෝනියම් ලවණය හදාගන්න පුළුවන්. මේ තියෙන්නේ මෙයා සිදු කරන ඉලෙක්ට්‍රෝෆිලික ආදේශ ප්‍රතික්‍රියාවක්. මේ ඉලෙක්ට්‍රෝෆිලික ආදේශ ප්‍රතික්‍රියාවදී Br2 කියන කෙනා නිකන් දැම්මම නම් ඇති උත්ප්‍රේරක මොකුත් ඕන වෙන්නේ නැහැ. සුදු පාට අවක්ෂේපයක් ලැබෙනවා. ඕතෝ ස්ථාන දෙකට සහ පැරා ස්ථානයට Br පරමාණු සම්බන්ධ වීමෙන්. එහෙනම් මේ ටික තමයි අපි මූලික වශයෙන් දැනගන්න ඕන ඇලිනින් කියන කෙනාට අදාළව. ඊට පස්සේ අපිට මේ හිතුරලා තියෙන අන්තිම කාබනික සංයෝග වර්ගය තමයි ඩයිසෝනියම් ලවණ. ඩයිසෝනියම් ලවණයක් කියලා කියන්නේ බෙන්සීන් කියන කෙනාට N2+ මේ අපි ඇඳලා පෙන්නුවොත් ත්‍රිත්ව බන්ධනයකුයි නයිට්‍රජන් පරමාණු දෙක අතර පවතින්නේ නයිට්‍රජන් ත්‍රිත්ව බන්ධනයක් නයිට්‍රජන් මෙයාට ධනාරෝපණයක් තියෙනවා. මේ ඩයිසෝනියම් ලවණය හදන්න එකම එක ක්‍රමයක් විතරයි තියෙන්නේ. ඒ තමයි ඇනිලීන් කියන කෙනා භාවිත වෙන්නේ. අපි ඉස්සෙල්ලා කතා කරා මේ ප්‍රතික්‍රියාව. ඇනිලීන් වලට අපි දාන්න ඕන සෝඩියම් නයිට්‍රයිට් HCl උෂ්ණත්වය සෙල්සියස් අංශක 5යි. මේ විදිහට ඩයිසෝනියම් ලවණයක් ස්ථායි වෙන්න නම් කාරණා දෙකක් පවතින්න ඕන කියලා කිව්වා. එකක් තමයි බෙන්සීන් යෂ්ටියට අදාළව ඩයිසෝනියම් ලවණය හැදෙන්න ඕනේ. කියන්නේ ඇරෝමැටික ඩයිසෝනියම් ලවණ විතරයි ස්ථායි වෙන්නේ. ඒවා MCQ. රේඛීය කාබන් දාම සහිත ඩයිසෝනියම් ලවණ ස්ථායි වීමක් සිදු වෙන්නේ නැහැ. ඒ වගේම මතක තියාගන්න ඕන ඩයිසෝනියම් ලවණය ස්ථායි වෙන්න නම් අපි භාවිතා කරන උෂ්ණත්වය ගොඩාක් අඩු වෙන්න ඕන. මේ කාරණා දෙකම සම්පූර්ණ වුණොත් විතරයි ඩයිසෝනියම් ලවණයක් ලැබෙන්නේ. හරි. එහෙනම් මේ තමයි ඩයිසෝනියම් ලවණ හදාගන්න ප්‍රතික්‍රියාව වෙන්නේ. මෙහෙම හදාගන්න ඩයිසෝනියම් ලවණය හොඳට බලනකොට මේකේ N2+ කියනකොට නයිට්‍රජන් කියන කෙනා මත ධනාරෝපණයක් තියෙනවා. එහෙනම් මෙයා අලෝහ ධනායනයක්. ඒ නිසා මේ ඩයිසෝනියම් ලවණයට පුළුවන් ඉලෙක්ට්‍රෝෆිලිකයක් විදිහට හැසිරෙන්න. මෙයාට පුළුවන් ඉලෙක්ට්‍රෝෆිලිකයක් විදිහට හැසිරෙන්න මේකත් MCQ පොයින්ට් එකක්. හරි. අපි බලමු මේ ඩයිසෝනියම් ලවණ සිදු කරන ප්‍රතික්‍රියා මොනවද කියලා. ප්‍රතික්‍රියා කිහිපයක් තියෙනවා. මේ ප්‍රතික්‍රියා ටික හරි වැදගත් මේ පරිවර්තන කරන්න. මෙන්න ඩයිසෝනියම් ලවණය. මම N2+ කියලා දාන්නම්. ඩයිසෝනියම් ක්ලෝරයිඩ් නම් N2+ Cl- කියලා. සල්ෆේට් නම් N2+ SO4 2- කියලා. අපි දන්නවා මෙයාට H2O කියන කෙනා දැම්මොත් එහෙම මේ N2+ කියන කෙනා අයින් වෙලා ගිහිල්ලා මෙතනට OH කාණ්ඩයක් සම්බන්ධ වෙනවා. ෆීනෝල් කියන කෙනා හදාගන්න පුළුවන්. මේක අපි කලින් ඉගෙන ගත්ත එක. ඒ වගේම අපි ඉගෙන ගත්ත ඩයිසෝනියම් ලවණ වලට අදාළව මෙයාට අපි හයිපොෆොස්ෆරස් සම්රේ H3PO2 කියන කෙනා දැම්මොත් එහෙම මෙයාගෙන් අපිට බෙන්සීන් හදාගැනීමේ හැකියාවක් තියෙනවා. හරි. එහෙනම් ඩයිසෝනියම් ලවණයට ජලය දැම්මොත් ෆීනෝල් කියන කෙනා හදාගන්න පුළුවන්. ඩයිසෝනියම් ලවණයට හයිපොෆොස්ෆරස් සම්රේ දැම්මොත් බෙන්සීන් කියන කෙනා හදාගන්න පුළුවන්. ඊට අමතරව තව ප්‍රතික්‍රියා තුනක් තියෙනවා. හරි සරලව